සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම Life with Sanju YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පෙබරවාරි 25 වෙනිදා මීරිගම දෙවන්ත සේල් එකේ විස්තර තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් මාත් එක්ක දිගටම රැඳී සිටින්න. වීඩියෝ එක අවසන් වෙනතුරු මේ දෙවන්ත සේල් එකට ඉක්මනින් ඔයාලත් පැමිණෙන්න කියලා මම ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මාත් එක්ක වීඩියෝ එකට යන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අද 25 වෙනි බදාදා. ඉතින් අද මේකට අලුත් අයිටම් වගේක් ඇවිල්ලා තිබ්බා. ඒ වගේම අද දවසේ ඇතුළතත් විශාල ප්‍රමාණයේ බඩු තොගයක් මේකට ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් දවසින් දවස අලුත් වෙන වෙනස් වෙන අයිටම් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේකේ මිල ගණන් සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද ඔයාලා මිල ගණන් දන්නවා. සමහර බඩු 350ට තියෙනවා, සමහර ඒවා 250යි, 200යි, 100යි. සමහර අවස්ථාවලදී ඔයාලට 350ට කෑලි 3-2ක් ගන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. රුපියල් 250ට කෑලි 2-3ක් ගන්න අවස්ථා වෙන තියෙනවා. ඉතින් ඒක නිසා මම එකක් ගානේ මිල ගණන් සඳහන් කරන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මෙතන තියෙන දේවල් ගැන අවබෝධයක් ගන්න. ඊට අමතරව කියන්න ඕනේ මෙතන මේ තියෙන අයිටම් ඇත්තටම මෙතන මම යනකොට දවල් ඒ කියන්නේ උදේ 10:00ට විතර ඇති. ඒ වෙලාවෙත් පුදුම සෙනගක් හිටියේ. ඉතින් මට වීඩියෝ කරගන්න අපහසුත් වුණා. මොකද චූටි බබා එක්ක ගියපු නිසා. ඉතින් ඔයාලා යනවා නම් අනේ කරුණාකරලා මෙතන තියෙන බඩු මේ තැන් වෙනස් කරන්න එපා. මේකෙන් අරන් අරකට දාලා යන්න එපා. ඒ තැන් වලින්ම තියලා යන්න. මොකද මෙතන මිල සඳහන් කරපු බෝඩ් පවා මේ සෙනග කලබලයට එහෙ මෙහෙ දාලා ඇත්තටම සමහර ඒවා මිල ගණන් සඳහන් කරපු බෝඩ් නැහැ. මේකේ කාර්ය මණ්ඩලය ඇවිල්ලා ආපහු එයාලා ඒවා තිබ්බ තැන් වලින් තියලා යනවා. ඉතින් මෙතනින් බඩු ගන්නකොට තව කෙනෙක් ගැන හිතන්න. ඉතින් ගිය සතියේ යනකොට තිබ්බ අයිටම් එකට වඩා වෙනස් අයිටම් වගේක් තිබ්බා. ලස්සන මල්වාස් වගේක් තිබ්බා. ඇත්තට මේ මල්වාස් 350. ඒ වගේම මේ සිංක් එකේ තියෙන මෙන්න මේ ඩිෂ් වොෂ් දාන එක ඒකත් 350යි. 350ට ඔයාලා හිතනවද ඒ මිලට අපිට වෙනත් කඩේකින් ගන්න පුළුවන් වෙයි කියලා ඔයාලා හිතනවද? ඔන්ලයින් කිනනවා නම් මේවා සෑහෙන ගාණක් වෙනවා. ඒ වගේම තමයි අර මේ ජූස් දාන ග්ලාස් බොටල් එක. ඉතින් ඒකත් 350යි. මට හරි ආසයි හිතුණා මේ 350යි කිව්වහම. ඉතින් මේ තියෙන්නේ මේ ඔයිල් ස්ප්‍රේ බොටල් එකක්. ඒකත් 350යි. ඉතින් ඔයාලා බලන්න මේවා ඔන්ලයින් ගෙන්නනවා නම් සෑහෙන මිලක් වෙනවා. ඒ වගේම shops වලත් ඒ ගණන්ම තමයි. ඉතින් මේ තියෙන්නේ වීදුරු පිකන්, ඒ වගේම වීදුරු ග්ලාස් බොටල් තියෙනවා මෙතන. මෙතන තියෙන මේ වීදුරු වතුර බොන වීදුරු දෙකක් 350යි. ඉතින් මෙතන තියෙනවා තව හඳුන් කුරු දාන එකක්. ඔයාලා පිළිගන්නවද මම ඔය හඳුන් කුරු ගහන එක අර අලු වැටෙනවට හඳුන් කුරු ගහන අයිටම් එකක් තියෙනවා. ඒක රුපියල් 1000 ගානට 1100 ගානට තමයි මම ගත්තේ. ඉතින් මෙතන හරිම වටින බඩු වර්ගයක් තියෙනවා. අනේ හඳුන් කුරු ගහන එක. ඒ වගේ මෙතන ලොකු ට්‍රේ තියෙනවා. ස්ටයින් ස්ටීල් කප්ස් තියෙනවා. ලන්ච් බොක්ස් වගේ ඒවා තියෙනවා. ඉතින් ඒවා මිල අධික දේවල්. ඉතින් මේ ගානට 350ට ගන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම හරිම වටිනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. ගන්න දෙයක් නැත්තම් මේ ස්ටයින් ස්ටීල් මෙන්න මේ ට්‍රේ එක. ඒක ඔයාලා හිතන්න දාන ගෙදරක් උත්සවයක් තියෙනවා නම් අපි මොන හරි කට්ලට් වගේ දේවල් හදනකොට මේවා තියාගන්න අපිට වාජන නැහැ. ඒවා ගුලි කරලා අර තියාගන්න අපි කිචන් එකත් එක්ක වැඩ කරන අය දන්නවනේ. ඉතින් එතකොට අපිට හරිය ප්‍රයෝජනවත් මේ වගේ ට්‍රේස්. ඉතින් ඒ වගේ ඒවා අපි 1000 ගානට කඩේකින් ගන්නකොට වඩා මෙතනින් 350ට ගන්නවා කියන්නේ හිතා ගන්න බෑ. ඉතින් ඔයාලා මෙතන ගන්න දෙයක් නැත්තම් ඒ ට්‍රේ එක හරි ඇවිල්ලා අරයි යන්න කියලා ඉතින් මං කියනවා. මොකද ඇත්තටම වටිනවා. ඉතින් මෙතන බෝතල් තියෙනවා, බබාලාගේ ලන්ච් බොක්ස් තියෙනවා, ඒ වගේම කොසු, ඉදල්, මේ වගේ මේ ස්ටයින් ස්ටීල් බඩු ගොඩක් තියෙනවා, ජෝගු තියෙනවා, වීදුරු බොටල් තියෙනවා, ප්ලාස්ටික් බෝතල් තියෙනවා.
ඒ වගේම හැන්දි තියෙනවා. ආයුධ කිහිපයක් මම දැක්කා තියෙනවා. ආයුධයක් තියෙනවා. ඒ මොනවද කියන මම දන්නේ නැති නිසා මම වීඩියෝ කළෙත් නැද්ද මන්දා. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න. ඔයාලට ගැළපෙන දේවල් ගන්න. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ ස්ටයින් ස්ටිල් මේවා හොඳ එක. මේ බාලයකත් නෙමෙයි. ඉතින් මේ ගානට මෙයාලා කොහොම දෙනවද කියලා මට හිතා ගන්නත් බෑ. ඉතින් ප්ලාස්ටික් බඩු ගොඩක් තිබ්බා. ඒ වගේම හැන්දි. මෙන්න මේ හැන්දි එකක් 100යි. මේ හැන්දක් කඩේ ගන්න ඕන නම් 350 කොහොමත් පැනලා 800 ගානටත් තියෙනවා හැන්දි. ඉතින් මේ හැන්දි ඔයාලට දැන් අවුරුදු සිංහල අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය වෙන දේවල්නේ. ඉතින් ඇවිල්ලා අරගෙන යන්න කියලා මම ආරාධනා කරනවා. මේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි ගම්පහට ඒ වගේම කුරුණෑගලට එක එක පැතිවල නම් කියලා ඒවට එන්නේ නැද්ද කියලා. ඉතින් ඇත්තටම මේ ස්ථානයේ ඉන්න මේ කළමනාකරකයන් ප්‍රධාන මෙතන මේ ප්‍රධානීතුමාගෙන් මම මේ ගැන විමසීමක් කරා. ඉතින් එතුමා කිව්වේ එයාලා ඒ ගැන සඳහන් කරන්නේ නැහැ කියලා. ඒ වගේම කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න කැමති වුණෙත් නැහැ. මොකද ඇත්තටම එයාලට ඒවට පිළිතුරු දෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මම එතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ කාර්ය මණ්ඩලයට මේ වගේ සේවයක් ජනතාව වෙනුවෙන් දියත් කරනවට රට පුරා එක ස්ථානයකට සීමා නොවි රට පුරා දියත් කරනවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හරිම තරුණ චූටි පුද්ගලයෙක්. ඉතින් හරි සතුටුයි තරුණ අය මේ වගේ වැඩ කරනවට. ඉතින් මේ ස්ථානයෙන් ඔයාලට ගන්න අදහසක් නැත්නම් මෙන්න මේ ටෝච් එක ඇත්තටම ඔන්ලයින් ගෙන්නනවා නම් ඔයාලා සර්ච් කරලා බලන්න 1000 ගාණක් වෙනලා. එක එක ප්‍රයිසස් වල තියෙනවා. මේක මම ළඟ කලිනුත් තිබ්බ ටෝච් එකක්. මම ඒත් බැලුවා මේ ටෝච් එක මම පිටරටින් ඕඩර් කරලා ගෙන්නුවේ. ඒ ක්වොලිටියම තියෙනවද කියලා. ඇත්තටම ඒ ක්වොලිටියම තියෙනවා. මාව විශ්වාස කරලා ගන්න කෙනෙක් ඉන්නවා නම් මේක අරගන්න. මේකේ තව අයිටම් කීපයයි තිබේ කවුන්ටර් එක කියන්නේ කැෂියර් එක ගාව මේ ටෝච් එක තිබ්බේ. මාත් අහම්බෙන් දැක්ක ගමන් ගත්ත. මට ආයෙ හිතුණා මං තව එකක් ගත්තා නම් හොඳයි නේද කියලා. ඉතින් ඔයාලට ගන්නම දෙයක් නැත්තම් මේ ටෝච් එක හරිය ඇවිල්ලා අරන් රුපියල් 350යි. අද විතරයි මං හිතන්නේ අයිටම් එක එතන තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනින් ඇවිල්ලා ඔයාලට අවශ්‍ය කරන බඩු අරගෙන යන්න. ඉතින් මාත් එක්ක රැඳී සිටියට ඔයාලට බොහෝම ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් දවසක හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම. පරිස්සමින් සතුටින් ඉන්න.